සිරු දෙනාට සුබ දවසක් කියල පිළිගන්නවා ෆුට්ටෙක් ලංකා සමගින් මම කසුන් හෙට්ටිගේ. අද ෆාම්ට බිස්නස් තීම් එක හරහා මම කතා කරන්න යන්නේ ඉතාමත් වටින සංකල්පයක්. ඒක තමා වැලි වැඩිෂන් කියලා කියන්නේ. වැලි වැඩිෂන් නැත අග එකතු කිරීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ශ්‍රී ලංකාවේ ෆුඩ් බිස්නස් එකේදී අපි ෆුඩ් බිස්නස් එකට එන්ට වෙනකොට අවශ්‍යම වෙන දැනගතම වුණ කාරණාවක්. අපි මුලින්ම බලමු වැලි වැඩිෂන් කියලා කියන්නේ මොකක්ද කියලා. මේ වැලි වැඩිෂන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු කෙසෙල් වෙලෙන්දෙක් ඉන්නවා. එයා කෙසෙල් ඇවරි කරලා වෙළඳ පොළට දානවා. තව ඉන්නවා එක්කෙනෙක් එයා කෙසෙල් ඇවරි වලින් චිප්ස් හදලා ඒව මාකට් එකට දානවා. එතකොට මේ කෙසෙල් වෙලෙන්දට ලැබෙන්නේ කීයද? අර කෙසෙල් චිප්ස් හදන එක්කෙනාට ලැබෙන්නේ කීයද? ඒ දෙක අතර ප්‍රයිස් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේ වැලියු ඇඩිෂන් කිරීම නැත්නම් අගය එකතු කිරීම හරහා අපි කොහොමද ලොකු ලාභයක් ලබා ගන්නේ කියලා. අපි මුලින්ම බලමු මේ වැලියු ඇඩිෂන් කියන්නේ මොකක්ද කියලා. වැලියු ඇඩිෂන් කියන්නේ මොකක්ද ඇත්තටම සරලවම? වැලියු ඇඩිෂන් කියලා අපි කියන්නේ ඕනම අමුද්‍රව්‍යයක් අපි කෘෂිකාර්මික අමුද්‍රව්‍යයක්. අපි එළවලුක් වයි පළතුරක් හරි කියලා කියමු. මේකට යම්කිසි වටිනාකමක් දීලා නිෂ්පාදනයක් බවට පත් කිරීම තමයි අපි වැලියු ඇඩිෂන් කියලා කියන්නේ. එතකොට මේ නිෂ්පාදනයක් බවට පත් කිරීමේදී ක්‍රියාවලි ගණනාවක් තියෙනවා. එතකොට අපි සලකලා බැලිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක හරහා ඔයාලට කියලා දෙන්නේ මොනවද අපි විශේෂයෙන්ම වැලියු ඇඩිෂන් බිස්නස් එකක් පටන් ගන්නකොට සලකා බැලිය යුතු කරුණු කියලා. ඉතින් අපි එකින් එක බලමු. වැලියු ඇඩිෂන් වලට අපි උදාහරණ වගේ කියන්න මුලින්ම අපි අර කිව්වා වගේ කෙසෙල් වලින් කෙසෙල් චිප්ස් හදන්න පුළුවන්. ඊකට අපි හිතමු කොස් කාලට කොස් විජලනය කරන්න පුළුවන්. කොස් ඇට වලින් පිටි හදන්න පුළුවන්. පොල් වගේ දෙයක් ගත්තොත් එහෙම පොල් වලින් පොල් තෙල් හැදීම එකත් වැලියු ඇඩිෂන් එකක්. එතකොට මිරිස් වලින් වේලිච්ච මිරිස් වලින් මිරිස් කුඩු කෑලි මිරිස් හදන එක. ඊකට මඤ්ඤොක්ක වලින් මඤ්ඤොක්ක චිප්ස් මඤ්ඤොක්ක පිටි හදන එක. ඕව ඇවිල්ලා ඒ අමුද්‍රව්‍යයෙන් අරගෙන ඒකට වටිනාකමක් එකතු කරලා එක නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීමක් වෙනවා. ඉතින් ඕකට තමයි අපි සරලවම වැලියු ඇඩිෂන් කියලා කියන්නේ. එතකොට මේ වැලියු ඇඩිෂන් එක පටන් ගන්නකොට අපිට සලකලා බලන්න පුළුවන් ඕන කරුණු ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි අපි හොඳ ප්‍රොඩක්ට් එකක් ගැන හොඳ අයිඩියා එකක් ගන්න ඕන. මේ ප්‍රොඩක්ට් එක හරියනවද? කොච්චර ෆීසිබල්ද? කොච්චර අපේ මාකට් එකට හරියයිද? කොහොමද තරගකාරීත්වය කම්පිටිෂන් එකද අපි හදන්න තීරණය කරපු ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක වගේ වෙළඳ පොලේ ප්‍රොඩක්ට්ස් කොච්චර තියෙනවද අවైలබල්. ඒතර අපි අලත් එක තරග කරන්න ඕන. ඒතර කොහොමද මාකට් ඩිමාන්ඩ් එක? ක්වොලිටි එක අපි මොන වගේ ක්වොලිටි එකක්ද පාවිච්චි කරන්නේ? මේ වගේ කරුණු ප්‍රමාණයක් අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊකට බලන්න ඕනේ අපි දැන් මේ බිස්නස් එක පටන් ගන්නකොට මොකක්ද අපි පටන් ගන්න ස්කේල් එක ලෙවල් එක. සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් වීම. එතකොට අපි දෙතිනින් අපි පටන් ගත්තොත් හරියට ස්ටාර්ට්අප් එකක් දුන්නොත් අපිට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එතකොට අපි ස්කේල් එක තීරණය කරන්න ඕනේ. ඒක අපි බජට් එකත් එක්ක තමයි අපි තීරණය කරන්න ඕන. ඊගාවට අපිට පුළුවන් මේක ග්‍රැඩුවලි හිමීට එක්ස්පෑන්ඩ් කරන්න. එතකොට මෙතනදී අපි මුලින් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න අවශ්‍ය නැහැ. අපිට අතේ තියෙන මේ බජට් එකෙන් අපි පටන් ගන්න පුළුවන් ව්‍යාපාර ඕන තරම් තියෙනවා. අපි බලමු ඊගාවට අපි මොකද්ද කරන්න ඕන කියලා. මේක බිස්නස් එකක් විදිහට පටන් ගන්නකොට මුලින්ම බලන්න ඕනේ ප්‍රොෆිට් එකයි මේ කියන්නේ කොස්ට් එකයි ප්‍රොෆිට් එකයි අතර. විදං ආදායම් කොහොමද ගැලපෙනවද? ඔයාගේ නිෂ්පාදනයෙන් ඔයාලට ලැබෙන ප්‍රොෆිට් එකට වඩා ඔයාගේ කොස්ට් එක වැඩි වුණොත් එහෙම ඔයා එතනදී ෆේල් වෙනවා. එතකොට ඔයා ඒක ගැන කන්සිඩර් කරන්න ඕන, තීරණය කරන්න ඕන. ඊගාට ප්‍රොඩක්ට් එකේ ආයු කාලය කොච්චරක් මේක කල් තියා ගන්න පුළුවන්ද? ඊගාට ඔයාගේ මාකට් එකත් එක්ක ඒක තීරණය වෙනවා. ඔයා මේක පිට රටකට යවනවා නම් ඒකට ගත වෙන කොච්චර ෂිප්මන්ට් එකට කොච්චර කාලයක් යනවද? ඒවත් එක්ක ඔයා මේකේ ආයු කාලය තීරණය කරන්න ඕන. එතකොට ආයු කාලය වැඩි කරගන්න උපක්‍රම ඔයා භාවිතා කරන්න වෙනවා. පැකින් මැටීරියල් එක හරහා එහෙම නැත්නම් වෙනත් ප්‍රිසර්වේටිව්ස් ගන්නවා නම් ඒව හරහා ඔයා මේකේ ආයු කාලය තීරණය කරන්න ඕන. ඊගාට මේකට ඩිමාන්ඩ් එක, කම්පිටිෂන් එක, මේකේ තියෙන ක්වොලිටි එක මේවා ඉතාමත් වැදගත්. ඉතින් අපි මුලින්ම වැලියු ඇඩිෂන් එකකට යනකොට බිස්නස් එකකට යනකොට අපි හිතමු කෘෂිකාර්මික අමුද්‍රව්‍යයකින් අපි මේ අමුද්‍රව්‍ය තෝරා ගැනීම නැත්නම් රෝ මැටීරියල් සිලෙක්ෂන් කියන එක තමයි මූලිකවම අපි සලකලා බලන්න ඕන ඉතාමත් වැදගත් කාරණයක් වෙන්නේ. එතකොට මේකෙදි අපි අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් නැත්නම් නැවුම් ක්වොලිටි ගුණාත්මක එළවලු හෝ පළතුරු
අපි තෝරගන්න වෙනවා. ඊගාවට මේක ලේසියෙන් ඇවේලබල් වෙන්න ඕන. ද අපි හිතුමු ඔයා කෙසෙල් වලින් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. නමුත් ඒ පැත්තේ කෙසෙල් වගා වෙන්නේ නැහැ. එතකොට ඔයාට ට්‍රාන්ස්පෝර්ට් එකට විශාල කොස්ට් එකක් දරන්න වෙනවා. ඔයාට මේක මුලින්ම රෝ මැටීරියල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න වෙනවා ඔයාගේ ෆැක්ටරි එකට. ඊට පස්සේ තමයි ඔයාට මේක හදන්න වෙන්නේ. එහෙනම් ඒක රෙඩිලි ඇවේලබල් වෙන්න ඕන. ඒ කියන්නේ සුලභව තියෙන්න ඕන. එකක්. ඊගාවට තමයි සමාරවලට තියන කොච්චර හොඳට තිපත් මේ කොස්්ටක වැඩිනම් මිල වැඩිනම් තුළ රෝමටීරල් කොස්්ටක වැඩිවෙන කියලා කියන්නේ අවසානයේ කොස්ටක් ප්‍රඩක්ෂන් එක වැඩිබෙනවා. එතකොට ඔයාට මේ නිෂ්පාදනය මිල වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට එතනදි කරුණු කිහිපයක් සලකා බලන්න නිෂ්පාදනය මිල වැඩි නොත්තෙම ඔයාට තරගකාරීත්වයකින් හොඳ තරගකාරී මිලක් දෙන්න බැරි වෙනවා. එද අඩු මිලකට ලබාගන්න පුළන් වෙන්න ඕන ෆාම් ගේට් ප්‍රයිස් කෙලින්ම ගොයිපලින් ලබාගන්නක තමයි නුවනට හුරු වෙන්නේ. ඉගට මේ වගේ එලවල පරදුරු ගැන කතා කරන්නකොට සීසන්න අනිවාරය මදගත්වෙනවා සීසනල් කොප් එකක්න අවුරුද්ධට එක පාරයිනම් ඔයාගේ නිෂ්පාදනය මේ කරන රෝමැටිරිල්ල එක වැවෙන්නේ. එහෙනම් තව පාරක් කල්පන කල බානුවන් වගේ ශෙල් ෆ්ලයි් එක ගැන එකන අයු කාලේ ඔයාගේ මේ අවුරුද්දර එක පාරක් නැහැදන්නේ මාසතුනකින් වගේ ශෙල් ෆ්ලයි් එකක් තිවරයිනවා අවුරුද්ධ මාසහයක් විතරට නිකන් ඉන්න වෙනවා. එනවායකට විකල්ප මාර්ගකට යන්න වෙනවා. සීසස් දෙකක් වගේ හැදෙනවන වාට ලොක සීසන එකේද කැන වැඩිපුර අස්වන ලබෙන කාලයේදී වැඩිපුර නිෂ්පාදන ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒකත් ඔයාගේ ආයු කාලව මාස හයක් විතර වගේ තියෙනවන ට අවුරුදු පුරා නිෂ්පාදනයකට යන්න පුළුවන්. ඉතින් අනිවාරෙන්ම කොලිට රෝ මටිරල් ගන්නවන ඔයාගේ පොඩක්ට කොච්චර කොලිටුනත් රෝ මටිරල් කොටි නැත්ත ඇතිනින් වගේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් අවට්ටන්න පුළුවන්. ඉගවට අපි රෝ මැටීරියල් ගැන සිලෙට් කරගත්තා. අපි ඒගවට බලන්නට මේ රෝ මැටීරියල්ලින් අපි නිෂ්පාදනය බොට පරිවර්තන කිරීමේදී අපිට සමහරලාට අවශ්‍ය වෙනවා යන්ත්‍රෝප කරන. තකට මෙතනිදි කලබලවෙන්න එපා කුඩා පරිමාණය ව්‍යාපාරයක් කරන්නන්නේ මට මැසින් ගන්නන ලොකෝට සල්ලි නෑ කියලා එහෙම කට්ටිට ඕන තරම් ව්‍යාපාරික අවස්ථා තියෙනවා. මම මේ මැසින් ගැන කතා කරන්න අවශ්‍යද සමහරදවල්ලට මැසින් අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදිහට ගත්තොත් එම් ආහාර විජලනයේදී අපිට අවදාල වේලන්න පුළුවන්ගව තියෙන බැරීව තියෙනවා. එතකොට ඒ බැරේ වගේදී එක කොලිට එක සම්බන්ධය බැරේ වගේ අපට විජලන යන්ත්‍රය ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් විජලන යන්ත්‍රයක් අපි සල කළ බලන්නකොට අපි මුලින්ම බලන්න ඕන අපේ අතේ කොච්චර ගානත් තියෙනවාද නැත්තම් අපේ බජට් එක කොච්චරද කියලා. එතකොට ඔයා මීඩියම් ස්කේල්ද ලාජ් ස්කේල්ද ස්මෝල් ස්කේල්ද කියනක වැදගත් වෙනවා එතනදී. එතකොට ඔයාගේ බජට් එක අනුවා තීරණය කරන්න ඕන ඔයා කොච්චර මුදලක් මේකට යට කරනවාද ඒම ආගන් කොහොමද ගන්න තොට කොස්ට එක තොට කොස්ට එක ගත්තොත් එහෙම දැ ඔයා කොස්ට එකත් එක්කම බලන්න ඕන මෙයා මේක මේන්ටනන්ස් ස්පයාපාට එවල් බිලිටිය එක බලන්නත් ඕන ද සමහර දෙවල් තියනවා කොලිටිය එකත් හොඳයි කොස්ට එකත් අඩුයි හැබැයි මේන්ටනස් ගත්තොත් එහෙම මේන්ටනස් ොලින් වැඩිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි විජලන යන්ත්‍රයක් කතා කරොත් එහෙම එකක් තියෙනවා කිලෝවොට් 2.5 එකක් තියෙනවා කිලෝවොට් 5යි. මේ දෙක ගත්තොත් එහෙම මේ කිලෝවොට් 5 කොස්ට් එක ටිකක් අඩුයි 2.5 එකට වඩා. හැබැයි ක්වොලිටි එක හොඳටම හොඳයි. ස්ටේන්ලස් ස්ටීල් වලින් හදලා තියෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක එනකොට ගොඩක් වැඩි එකක් එන්න පුළුවන්. ඉතින් අර මේන්ටනන්ස් කොස්ට් එක ඒක බලන්න ඕන. ඊකට මැෂින් එකේ කොස්ට් එක බලන්න ඕන. හැබැයි ඒ වගේම හොඳ වොරන්ටි එකක් තියෙන්න ඕන. ආෆ්ටර් සේල්ස් ස්පෙයා පාර්ට්ස් අවైలබිලිටි එක ඒව ගැනත් අපි සල කළ බලන්න ඕන. එතකොට මේ ශ්‍රී ලංකාවේ අනිවාර්යෙන් අවైలබල් වෙන්නත් ඕනවා. පිට රටින් ගෙනල්ලා ඉවර වෙලා අපි හිතමු පිට රටින් ගෙනල්ලා ඉවරලා මෙහි ඇසෙම්බල් කරලා ඔයා හදාගත්තා නම් එතකොට ඔයාට වගකීමක් වොරන්ටි එකක් ක්ලේම් කරගන්න විදියක් නැහැ. ස්පෙයා පාර්ට්ස් නැති වෙනවා. ඒ හින්දා හරි සප්ලයර් කෙනෙක්ගෙන් වගකීමක් ඇතුව මේ මැෂින් එක අනිවාර්යෙන් අපි ගන්න වෙනවා. ඊගොල්ලන්ට මම කතා කරන්නේ ඔයා දැන් මේක වැලියු ඇඩිෂන් එකක් විදිහට මාකට් එකට දැම්මට පස්සේ පාරිභෝගිකයාට මුලින්ම ඇස දකින්නේ ඇසුරුම් ද්‍රව්‍ය පැකින් මැටීරියල් එක. පැකින් මැටීරියල් එක කියන එක ඉතාමත්ම වැදගත් රෝල් එකක් කරනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා පැකින් මැටීරියල් කියන එක කොස්ට් එකක් කියලා. ඒක කොස්ට් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් අපි පැකින් මැටීරියල් එක හරියටම තෝරගන්න ඕන. ඒත් පැකින් මැටීරියල් ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට ඔයාගේ නිෂ්පාදනයට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාගේ නිෂ්පාදනයට ගැළපෙනම පැකින් මැටීරියල් එක හොයාගන්න ඕන. එතකොට ඒක අපි හිතමු ෆ්‍රයිඩ් ෆුඩ් එකක් නම් ඔයා තෙලේ දාලා බදලා ගත්ත එකක් නම් ඔක්සිජන් වලට ගැටුනොත් එහෙම ඔක්සිඩයිස් වෙලා රැන්සිඩිටි ඒ කියන්නේ මූඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්සිජන් වලට හොඳට බැරියර් ප්‍රොපර්ටිස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක පාරගමී වෙන්න බෑ. එහෙම ඒ වගේම තමයි ඔයා මේක
අපි හිතමු ක්‍රිස්පි ප්‍රොඩක්් එකක් ඒ මනැත්තං ටිපිටිප් වගේ එක ඒවගේ දේවල තියෙන ඇතුළේ මෙටලයිස් ලේර එකක් ගාල MCPP කියලා කියන මෙටලයිස් කාස්ට් පොලි ප්‍රොපිලින් තවට ඒවගේ එකකින් ඔක්සිජන් වලට අමතරව තෙතමනය වගේම ශුද්ධ ජීවින්ට 100% බැරිය ප්‍රපටිස් තියෙනවා අපි හරියටම තෝරගන්න ඕන මොකක්ද අපි පාවිච්චි කරන පැකින් මැටේරියල් එක කියලා ඒකට ඒගවට අපිට ලස්සට ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්න ඕන ඒකින් තම ක්ටරක්ෂන් කියන ලස්සට ෆොටෝස් දාලා එතකොටවාගේ බ්‍රෑන්්ම් එක ගහලා ලස්සට ගන්න පුළුවන් වෙන්නේ පිටින් දාන පිටම ලේයරක පැකින් මැටිල්ල එක පිටම රේල්ල එක හොඳට පින්ටබල් වුණොත් ඒවගේ ඇතුළ මැටීරියල්ල එක හොඳට සීලබල් වෙන්න ඕන ඒකෙන් තමයිවට හොඳ හිට සීල් ස්ටබිලිට එකක් ලැබෙන්නේ ඉතින් පැකින් මැටිරල්ලගෙන් කන්සිම ක්ටරක්ෂණ එක වැඩි වෙනවා ඒවගේම ඔයාගේ නිෂ්පාදනය ශෙල් ෆ්‍රයි්කවට වැඩි කරගන්නත් පුළුවන් වෙනවා මාස 3ක් සාමාන්‍යයෙන් තියාගන්න පුළුවන් නිෂ්පාදනයක් මාස 6ක් 9ක් සමහරලාට අවුරුද්දක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙන්නේ මේ පැකින් මැටීරියල් එක නිවැරදිව තෝරා ගැනීම තුලින්. තමට පොඩි දෙයක් අමතකුණාර මේ යන්ත්‍රෝපකරණ ගැන කියනකොට ඔයා මේ යන්ත්‍රෝපකරණවල කිලෝවොට් ගාන කතා කරා ඒ කිලෝවොට් ගාන අපි හෝස් පවර්ස් වලින් කියමු මේ හෝස් පවර්ස් ගාන සලකලා බලනක ඉතාමත් වැදගත්. මොකද ඔයාට තියෙන එකලා විදුලියද තෙකලා විදුලියද කියන එකත් ඔයා මෙතන සලකලා බලන්න ඕනේ. ඔයාට තියෙන එකලා විදුලිය නම් ඔයාට හෝස් පවර් 5කට වඩා වැඩි ධාරිතාවයකින් යුත් යන්ත්‍රෝපකරණය වලට යන්න බෑ. එහෙම වුණොත් එහෙම වටේ පිටේ ඩිම් වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර කරන්ට් එක යන්න පුළුවන්. ඔයාට ඔපරේෂන් ටික කරගන්න බැරි වෙනවා. ඊගාවට ඔයා සලකලා බලන්න ඕන ඔයා මේ ෆැක්ටරි එක දානකොට ඒ ෆැක්ටරි එක ට්‍රන්ස්ෆෝර්මර් එකේ ඉඳලා කොච්චර දුරකින් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මීටර් 800ක් කිලෝමීටරයක් අතර දුරක් තමයි මේකට යන්නේ. ඉතින් එහාට තියෙනවා නම් ඔයාට මේක පරම්පරාවෙන් හම්බෙච්ච ඉඩමක් කියලා එහෙම දාගෙන වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ට්‍රන්ස්ෆෝර්මර් එකකට වෙනම වියදම් කරන්න වෙනවා. ඒක නින්දා හෝස් පවර් 5ට වඩා වැඩි නම් අනිවාර්යෙන් තෙකලා විදුලියට යන්න වෙනවා. එතකොට ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. හරි. ඊට පස්සේ මම දැන් පැකින් මැටීරියල් ගැන කතා කරා. අපි ඊට පස්සේ බලන්නේ අන්තිමට වෙළඳපොළ තෝරා ගැනීමේදී අපි කොහොමද වෙළඳපොළ තෝරා ගන්න කියලා. එතකොට මේක යුනික් ප්‍රොඩක්ට් එකක්ද? මේක නිච් මාකට් එකට දාන අපිටම ඩයබටික් වලට ගැලපෙන එකක්. එහෙම නැත්නම් කුඩා ළමයින් සඳහා හදපු එකක්. අන්න ඒ වගේ දෙයක්ද? එතකොට මේක සුපර් මාකට් වලට දාන්නේ ලෝකල් මාකට්ද නැත්නම් එක්ස්පෝර්ට් මාකට්ද? ඔයා ඒක තීරණය කරන්න ඕන. ඊට අනුව ඔයාට තියෙනවා සමහර රෙගියුලේෂන්ස් ගන්න වෙනවා. එතකොට සමහරවිට මේක ඔන්ලයින් මාකටිංగ్ වලට යන්න පුළුවන්. සුපර් මාකට් වලට, ලෝකල් මාකට් එකට, එහෙම නැත්නම් විදේශ වෙළඳපොළ යවනකොට එහෙම මේ පැකින් මැටීරියල් වල ඒ භාෂාව උනත් ඔයාලට වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඊගොඩ පැකින් මැටීරියල් එකේ තව දෙයක් තියෙනවා. දැන් ඔයාට තියෙන මේ රෙගියුලේෂන්ස් පැකින් මැටීරියල් එකේ අන්තර්ගත කරන්න ඕන දේවල්. ඒ අතුලත් කරන්න ඕන දේවල් අසුරුම් ද්‍රව්‍ය හරහාම වෙනම වීඩියෝකින් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔක්කොම කතා කරාට පස්සේ තව දේවල් ටිකක් තියෙනවා අපිට සලකලා බලන්න. එකක් තමයි මේ ඔයාගේ හයිජීන් එකයි ෆැක්ටරි එකේ අවට හයිජීන් එකයි යන්ත්‍රෝපකරණ පිරිසුදු කිරීම අන්න ඒවා. ඒවා හරියට කරේ නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක එතනදිත් ෆේල් වෙන්න පුළුවන්. එක කොලිෆෝම් බැක්ටීරියා එකක් ඇති ඔයාගේ සම්පූර්ණ ලොට් එකම රිජෙක්ට් වෙලා යන්න. එහෙනම් හයිජීන් එක ඉතාමත් වැදගත්. ඊගාවට ගවර්න්මන්ට් රෙගියුලේෂන්ස් තියෙනවා. තත්ත්ව සහතික ගන්න. ඊගාවට ගවර්න්මන්ට් රෙගියුලේෂන්ස් වලින් දාලා තියෙනවා ඔයා දාන ප්‍රිසර්වේටිව්ස්, ඔයා දාන ෆුඩ් ඇඩිටිව් වලට මැක්සිමම් ලෙවල් එකක්. ඔයා කොයිම මොහොතකවත් ඒ ලෙවල් එක පන්නන්න බෑ. ඒ ලෙවල් එක ඇතුලේ ඉන්න ඕන. ඊගොඩ GMP වගේ සර්ටිෆිකේෂන්ස් තියෙන්න පුළුවන්. ඔයා මේක එක්ස්පෝර්ට් කරනකොට එක්ස්පෝර්ටිං වලට අදාළ සර්ටිෆිකේෂන්ස් තියෙන්න පුළුවන්. ISO වගේ දේවල්, GMP නැත්නම් ඔයා ඕගනික් කරනවා නම් ඕගනික් සර්ටිෆිකේට්ස් ඒ වගේ දේවල් ගැනත් අපි අනිවාර්යෙන් සලකන්න ඕන. අනිත් එක තමයි ට්‍රැෆික් ලයිට් සිග්නල් කියලා එකක් තියෙනවා. ඒ වගේ දේවල් අනිවාර්යෙන් ඔයාගේ නිෂ්පාදනයට ඇතුළත් කරන්න ඕන. සීනි සඳහා, ලුණු සඳහා, තෙල් සඳහා ට්‍රැෆික් ලයිට් සිග්නල් එක, නියුට්‍රිෂන් ලේබල් එක මේවා සඳහන් කරන්න ඕන. ඒවා අනිවාර්යෙන් ගවර්න්මන්ට් රෙගියුලේෂන්ස්, ගවර්න්මන්ට් ලෝ, ෆුඩ් ඇක්ට් ඒ වගේ ෆුඩ් ලෝ වල අනිවාර්යෙන් මේවා අන්තර්ගත කළ යුතුයි. ඔයා බිස්නස් එකක් විදිහට මේක නිෂ්පාදනයක් එළියට දානකොට. ඊට ඔයාගේ බ්‍රෑන්ඩින් එක, ඔයා හොඳ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න ඕන. දිව උලුක් වෙන උච්චාරණය අපහසු බ්‍රෑන්ඩ් දාන්න යන්න එපා. සමහර වෙලාවට සමහර කට්ටිය දානවා දරුවගේ නම, බිරිඳගේ නම. ඒක වැරද්දක් නෑ. හැබැයි ඒක ඔයාගේ ප්‍රොඩක්ට් එක යුනික්නස් එකක් තියෙනවා නම්, විශේෂත්වයක් තියෙනවා නම් විශේෂිත නමක් දාන්න. හැමෝටම මතක හිටින කොමන් නේම්ස් දාන්න එපා. පුළුවන් තරම් ඔයා මොකද බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩෙවලොප් කරගත්තොත් ඔයා කුඩාවට පටන් ගත්තත් ඔයාගේ මේ බ්‍රෑන්ඩ් එක හරහා ඔයා යම්කිසි පොපියුලර් මට්ටමකට ඔයා ස්ටැබිලිටි එකකට ආවොත්, ස්ථාර මට්ටමකට ආවොත් ඔයා දාන හැමදේම ඊට පස්සේ විකිනෙනවා.
එඳම් බ්‍රෑන්ඩිං ගැන විශේෂ සැලකිල්ලක් ගන්න. අන්තිමට ගත්තොත් එහෙම ප්‍රයිසින් ස්ට්‍රැටජි එක මේක දාන වෙනද පොලත් එක්ක එක තීරණය වෙනවා. තරකකාරී මිලක් දාන්න ඕන, ගන්න බැරි වෙන මිලක් දාන්නත් එපා. අඩු මිලක් දැම්මත් අපේ තියෙන පොඩි සයිකොලොජිකල් ගතියක් මේක මිල අඩු හින්දා සාමාන්‍යයෙන් කොලිටි එක අඩුද දන්නේ නැහැ කියලා විශේෂයෙන්ම සුපර් මාකට් වලට දානකොට. එහෙම අනිත් ඒවා ගැන කොහොමවත් දන්නේ නැහැ. සුපර් මාකට් වලට දානකොට ඒ ට්‍රෙන්ඩ් එකේ කට්ටියගේ පොඩි තියෙනවා එහෙම ගතියක්. ඉතින් අපි ප්‍රයිස් එකත් අනිවාර්යෙන්ම කම්පිටිෂන් එකත් එක්ක බලලා හොඳට තීරණය කරන්න ඕන. අන්තිම දෙක තමයි අවසානයේ අපි දැන් මේක සමහරලාට සෙන්සරීස් කරලා ඉවර වෙලා හරි රෙසිපි එකක් හොයාගෙන ඊට පස්සේ තමයි දාන්නේ. නමුත් කන්සියුමර් ෆීඩ්බැක් එක කියන එක ගන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. ඒක අපේ ආත්ම විශ්වාසයත් වැඩි කරනවා. මොකද කන්සියුමර් ෆීඩ්බැක් එක කියන එක තමයි හරිම දේ. මොකද වෙළඳ පොළට ගියාට පස්සේ ඒ පාරිභෝගිකයා මේකට දක්වන රුචිකත්වය අපිට දැනගන්න පුළුවන් වුණා නම් ඒකත් වටිනවා. ඒක අපිට පොඩි පොඩි කැම්පේන්ස් කරලා සුපර් මාකට් වල කැම්පේන් කරන්නේ. එහෙම නැත්නම් එළිය පොඩි හට් ගහලා ස්ටෝල් ගහලා සමහරලාට පොඩි ඉවෙන්ට්ස් තියෙන තැන්වල මහජන ඉවෙන්ට්ස් තියෙන තැන්වල අපිට පොඩි කැම්පේන් එකක් දාලා ඒ වගේ දේවල් අපිට ෆීඩ්බැක් එක ගන්න පුළුවන්. ඒ මගින් අපිට තවදුරටත් මේ නිෂ්පාදනය අගය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් හොඳ අගය එකතු කළ නිෂ්පාදනයක් විදියට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කරුණු බොහොම ප්‍රමාණයක් කතා කරා. ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ වැලියු ඇඩිෂන්ස් එකින් එක අපේ රටට ගැලපෙන වැලියු ඇඩිෂන්ස් හොඳ ඒවා එකින් එක සිද්ධාන්ත වගේ වෙන්නම ප්‍රැක්ටිකලිත් කතා කරන්න. ඉතින් අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක රැඳී සිටින්න, මගේ channel එක subscribe කරන්න, bell button එක click කරන්න. මේ food tech ලංකා සමගින් මම කසුන් හෙට්ටිගේ සියලු දෙනාට සුබ දවසක්.